දෙවෙනි ඉනිම ඇක්ට් කරාද මම? ඇයි මන් දෙවෙනි ඉනිම ඇක්ට් කරාද කියලා හිතන්නේ ඕගොල්ලෝ? උන් දිගටම කතාවක් කියලා සර් දෙවෙනි ඉනිම ඇක්ට් කරාද? ඔව් අර කොත්තු වලියක් ගියේ ඒකෙදි කඩේට රයිස් එකක් ගන්න ආවේ සර්. අරුන් ආලත් එක සිරාවටද කියලා. ඔව් behind the scene එකේ තිබ්බා. හැමෝම දැක්කේ රදීෂ් ගහන එක. කවුද ඒ රදීෂ් කියන්නේ? ගහන එක විතරයිනේ. ගහගද්දි පැත්තෙන් ඇවිල්ලා අලුත්ම කොත්තුවක් හදන් ගියව අපේ සර්ව කවුරුත් දැක්කේ නෑලු. අන්න ඒකයි නිහතමානී කලාකරු. දිගට දිගට යනවා ඒක chat එක. සිරාවටමද කියන්නෙත් කියලා අහනවා සමහරක්කෝ. ඔව් ඔව් අන් තමයි. මොකද්ද මගේ කොත්තුවක්ද රයිස් එකක්ද හදන් ගියේ එකක් කියහන්. දෙන්නේ දෙකක් කියලා තියෙනවා. YouTube එක. නිහතමානී කලාකරු. රදීෂ් කියන්නේ ඉෂාරාෂා ෆටෝ මන් දන්නේ නැහැ ඒ ටික. දෙවෙනි නෙමෙයි පළවෙනි එපිසෝඩ් එක මම බලලා තියෙනවා ඇස්පනා පිට. ඒ කියන්නේ රියල් ටයිම් බලලා තියෙනවා. බාදෙන අපේ ගෙදර. ඒ කියන්නේ ඒක දෙවෙනි නිමේට හොඳ පබ්ලිසිටියක් ගියා ඒ කාලේ. ඒක දැක්කා. ඒකේ මොකද ක්‍රිකට් මැච් එකක් කියලා හිතන්න බැලුවේ. ඒක ක්‍රිකට් තිබ්බේ නැහැ. ඊට පස්සේ ආයෙ බැලුවේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ YouTube බලන්න ලොකුවට බලන්නේ නැහනේ. ඒකට එන මේ එන ඒ කියන්නේ ඒකේ උන් පෙන්නන්නේ ඇඩ් එකේ බෝලයක් දාන එකක්. පළවෙනිම ඇඩ් එකේ දෙවෙනි නෙමෙයි. ඒ කාලේ එහෙම දැන් තරම්ම YouTube බැලෙන්නේ නැහැ. ඩේටා එහෙම ගණන් මාර ගණන් ඩේටා ඒ කාලේ. YouTube බලන එක පාඩුයි. පස්සේ තමයි YouTube පැකේජ් අරන් බලන් එහෙම ආවේ. ඒකේ ඇඩ් එකේ තිබ්බ මේ බෝලයක් දානවා ඒ ක්‍රිකට් ගහන සීන් එකක්. ඒකේ ක්‍රිකට් ගැහුවෙම නැහැ මං හිතන්නේ ඊට පස්සේ. ගොහර මම පළවෙනි එපිසෝඩ් එක ඒ වෙලෙම විට්නස් කරලා තියෙනවා. දැන් ඉවරයි අන්තිමට ඒක නම් බැරි වුණා බලා ගන්න. අන්තිම ගේම මොකක්ද දන්නේ උනේ? මැරනවද කවුරු හරි? මම දැක්කර මේ ඔයගොල්ලෝ දානේ වල තියෙන මිනි පෙට්ටියක් උස්සා යනවා. කවුද මැරුණේ? ඒකේ මැද ගොඩක් ඒවා මැරණානේ. අර ඒකේ නළුව ඉල්ලා අස් වෙනවනේ නාට්‍යයෙන් මැදදී බෑ හිතිලා. ඒතර ඌව මරලා දානවා. මේ මේකක් වෙලා ප්‍රශ්නයක් කළා මැරලා කියලා මල ගෙදරක් කරා ඊළඟ හතේ එපිසෝඩ් එකේ. මට මතකයි එහෙම සීන් එනවා. අර ඉන්න එකේ කාට බෑ හිතුණා ඇයි බං අවුරුදු ගානක් කොහොම රඟපාන්න බලුව නෑ. උන්ට නිකන් උන්ගේ ජීවිතේ අමතක වෙනවා ඇති. ඒ කියන්නේ ඇත්ත ඒක මොකද්ද කියලා. අනුහස් මැරනවද අප්පට උඩ? උත් නැද්ද? මේ කීප දෙනෙක් මැරලා කියනවා බොරුද කියන්නේ? ඒක තමයි උන්ට ටිකක් ඉද්දි උන්ගේ ඇත්ත ජීවිතේ අරක වගේ වෙනවා ඇති. ටග්ගාලා උන්ට බෑ කියලා හිතනවා මැරලා ඇති. සමල්කා අන්න එහෙම එක්කුත් මැරුණා තමයි. අනුහස් මැරුන්නේ නැද්ද? අනුහස් මැරලා නෑලු. අනිත් උන්ගේ නම් මම දන්නේ නැහැ. අරුව විතරයි දන්නේ. අනුහස් දන්නවා. සමල්කා මහන වුණා. මොනවද මේ කියන්නේ? සමල්කා මහන වුණාද? සිරාවට අප්පට සිරේ මහාන වෙලාලු. ඒතර එක වෙන්නවද? මංගදේ මැරුණා කියලා. දැන් මැරුණේ කවුද? මැරුණේ වෙනේ කියලා. හරිද කියුටෝ එක? ආක්ෂා එහෙම දන්නේ නැහැ. සමල්කා සිවුරු ඇරියලු. සමල්කා සිවුරු ඇරලා දිනේෂ් මැන්දලු. ඔව්නේ. සමල්කා මහාන වුණා. ඒකෙන් තමයි සිදු පටන් ගත්තේ. සිදු කියන්නේ වෙන පොඩි එකෙක් නේ. ඒකේ සම්බන්ධයක් නැහැ. හරි මේ ගාන හදමුද? මෝ උඹලා දෙවෙනි ඉනිම 2 එකක් හැදුවා මෙතන. මේ කෙනෙක් එකයි කතා ටික එකතු කරලා තුන්වෙනි ඉනිමක් හදත හැකියි අපිට.
හරි Q2 එකක් ගාලා